මම මෙහෙම කියන්නම්කෝ. මෙහෙම හිතන්න. ආදරය කරන දෙන්නෙක්. ගෑනු ළමයා සහ පිරිමි ළමයා. හරිද? ගෙදර ගිහිල්ලා ගෑනු ළමයා කියනවා තමන්ගේ අම්මට තාත්තට මම මෙහෙම සම්බන්ධක ඉන්නේ කියලා. එතකොට ගෙදරින් එන ෆීඩ්බැක් එක මොන වගේ වෙයිද? අම්මා තාත්තා සමහරට අහන පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඒ දරුවා මොනවා කරන කෙනෙක්ද නේද? හැබැයි පිරිමි ළමෙක් ගෙදර ගිහිල්ලා කිව්වොත් අම්මේ මම මෙහෙම ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ දෙමව්පිය මොනවා අහයිද? පුතේ යා මොන වගේ දරුවෙක්ද කියලා අහයිනේ. නේද? මං කියන දේ වැරදිද? මේ මට දැනෙන දේ හරිද? ඒ කියන්නේ කොල්ලෝ කියන જાතිය යම් කිසි ස්ථාවරයක ඉන්න ඕනේ කියන එක මට පර්සනලි හිතෙනවා. නමුත් ගෑනු ළමයි සතුව හොඳ ගුණාංග කීපයක් තිබ්බනම් මට හිතෙනවා එයාට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි කොල්ලෝ එහෙම නැහැ. කොල්ලෝ තැනකට එන්න ඕනේ. හරිද? කොල්ලෝ ගේමක් ගන්න ඕනේ කියන්නේ ඒකයි මං. ලස්සන ආදර කතා තියෙනවා. ලස්සනට ආදරය කරන්න ඕනේ. හරිද? වෙන වෙන තැනට ආදරය කරලා වැඩක් නැහැ. මම කතාවක් අහලා තියෙනවා මෙන්න මෙහෙම. උද්‍යානයේ කෙළවර අතහැරිය යුතු දෑත් උසාවි දොරටුව දක්වා රැගෙන ඉන්න එපා කියලා. ඒ කියන්නේ ඒ දවස්වලම දැනෙනවා නම් අපිට එකට ඉන්න බෑ කියලා. ඒ අතහැරීම වඩා ශ්‍රේෂ්ඨයි අර තැනට යන්න කලින්. නේද? මේ මට දැනෙන දේවල් හරිද? මම වරදින්නත් පුළුවන්. මං කියන දේවල් වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ආදර කතා කීයක් නම් නැති වෙලා ඇත්ත. පිරිමි ළමයි උඹලා ගේමක් ගහගෙන යන කාලේ උඹලට සපෝට් කරන්න හිටපු ගෑනු ළමයි කී දෙනෙක් නම් අද නැතුව ඇතිද නේ? ඒ ලස්සන මූණ මතක් වෙනවත් ඇති. මොකද කරන්නේ? අපි ගමනක් යන්නේ. ගෑනු ළමයි තරහ වෙන්න එපා. හරිද? නමුත් මම පිරිමි ළමයිට මේ පොඩි මොටිවේෂන් එකක් දෙන්නේ. කොල්ලෝ තැනකට එන්න ඕනේ. හරිද? ඒකයි මම කියන්නේ උඹලා වරන් යන්න කුමාරි වෙන්නේ නෑ මචං. අපි ගේමක් ගැව්වේ නැත්තම්. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් ඒ මූණ මතක් කරගමු අපි. ඔයා ගේමක් ගහගෙන යන කාලේ ඔයාගේ ළඟ ඉන්න බැරුව ඒකී ගෑනු ළමයට මෙන්න මෙහෙම කියන්න. ඒ ලස්සන ගෑනු ළමයි මූණ මතක් කරගෙන. යන්නේ නොපෙනෙන